මොකද යාළුවනේ පරිටි ගලව ගන්න යන්නේ. පරිටි කුඩින්න පේන යාළුවනේ. එන යාළුවනේ අපි පරිටි ගලව ගන්න. සත්තු කුස් එකෙක් දෙන්නෙක් ඉන්නා. බැරිය නෑ. එකෙක් ඉන්නේ. හරි යාළුවනේ එහෙනම් අපි ගලව ගමු. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment එකක් දාලා කාට හරි තව බලන්න share කරන්න යාළුවනේ. මේ ඉන්න වගේ පරිටිය. පේනටි ඉන්න දෙන්නෙම. එන යාළුවනේ මම ඒ දෙන්න අරන් ගිහලා උඩ ගහලා ඔයාලට ආයෙත් මේ වීඩියෝ එක වෙන්නන්නම්. මේ අපි යම් ස්ලැබ් එකද පරිටි ගලවත්තා. අර පේන ගෙදරට තාන්න රත්න උඩ ස්ලැබ් එකට ගිහිල්ලා අපි බලමු. පාරෙක්කෝ කියලා. ජයජාලුනේ. පාරේ ටික හිටියා උඩ. අපි යමු. අපේ නන්න වලට. මේ පැත්තට තායාලුනේ ආවේ. අපි බලමු. මේ පැත්තට තායාලුනේ පරිටි ආවේ. යාළුවනේ ආන් අර ඈත පේනක් දන්නේ ඔයගොල්ලන්ට. ආන් අර ඈත ඉන්න පරිටික චූටියට පේන්නේ. ඉන්න යාළුවනේ ඈත පරිටික මම පෙන්නන්න. අර ඉන්නේ. පේනවද දන්නේ නැහැ යාළුවනේ ඔයාලට. ආන් අර ඈත යනවා. පරිටික යාළුවනේ. අර ඈත ඉන්න පේන යාළුවනේ පරිටික. අවුවයි යාළුවනේ අවුවෙන්න ගන්න තමයි. පේනවද දන්නේ නැහැ යාළුවනේ ඔයාලට. අර ඈත ඉන්නේ. යාළුවනේ මම ඔයාලා ළඟට වීඩියෝ එකක් මෙයා කරන්න යාළුවනේ. අර ඈත ඉන්නවා. යාළුවනේ පරිටික ආන් අර පැත්තට ගියාම තාම පේන්නේ නැහැ යාළුවනේ. අර පැත්තට තමයි ගියේ. කලින් නම් පේන්නේ හිටියා. දැන් නම් පේන්නේ නැහැ. ඈතටම ගියා වගේ ආන් අර පැත්තෙන්. මේ හරිය ඈතටම ගියා යාළුවනේ. පරිටික ගියා. ඒත් වෙනදටත් යනවා. සමහර දවස්වලට අද නම් ගියා තාම නැහැ පේන්නේ. බලමු යාළුවනේ ඉස්සරහට මොනවා වෙයිද කියලා. යාළුවනේ පරිටික සතුටින් කලින් ආන් අර පැත්තට ගියා. දැන් මේ පැත්තට ගියා. තාම නැහැ යාළුවනේ. බලමු ඉස්සරහට. තාම නම් පේන්නේ නැහැ එකක් යාළුවනේ. තාම පේන්නේ නැහැ බලමු. මේ දංගහ ඇස්සෙන් ගියේ පේන්නේ. දංගස් තියෙන හින්දා මේ ගස් තියෙනවා. මෙතන දංගහක් තියෙනවා. මේ තියෙන යාළුවනේ දංගහ. මොනා කරන්නේ? දැන් හොයාගන්න බෑ කොහෙන් ආයිද කියලා. මෙහින් ආයිද නැත්නම් වටේ ආන් ආර පැත්තෙන් ආයිද කියලා ගස්සින්දා. දැන් නමර පාතිත් වෙයිද කියලා. යාළුවනේ පරිජෝඩුවා මේ ඉන්න වෙන ඇති යාළුවනේ පරිජෝඩුව. ආන් යන අර පැත්තෙන් ආන් ආරට යන යාළුවනේ. ගස්සින්දා පෙන්න මෙහෙන් එනවා. බාන්න වගේ යන්නේ යාළුවනේ. පේන ඇති ඔයාලට යාළුවනේ. වහලෙන් මෙහාට යනවා. ආන්ගාරෙන් ගියා. මේ පැත්තේ පේන්නේ නැහැ මම යාළුවනේ ඔයාලට. දෙයි අවුවයි යාළුවනේ. හොයාගන්න බැරුව ගියා කොහට ගියාද කියලා. ආන්ගාර යන ඈත. හරින්නේ.
ආන් අර ඈතම යන යාළුවනේ පේන ආන් අර ඉස්සෙන් ගියා. බලමු දැන් හැරිලා එයිද කියලා. මේ දවස් ටිකේ මෙලෙව්වා. දැන් මුන්ට බෙහෙත් ඒවා මේවා ගෙන්නත් යන්න ඕන. ගොඩාම මේ ගෙදර උඩ මේ මෙතන අහලේ තම වහලින් උන්න උතන උඩ සත්තු එහෙම සමහර වෙන සත්තුත් ඇවිල්ලා වහන පරි එහෙම වෙන කාගේ කට්ටිය පරිත් ඇවිල්ලා වහන. ගියා තාම නම් පේන්නේ නැහැ. බලමු යාළුවනේ ඉතින් ඒයිද කියලා. යාළුවනේ කුස්ස ගානක් යනවා. කුස්ස 3 දෙනෙක් යනවා. පාරවී යාළුවනේ තව කාගේ හරි පාරවීකුත් යනවා යාළුවනේ ආන් අතර. සෙට් එයිද දන්නේ නැහැ. අපේ ජෝඩුව මේ යනවා. සෙට් උනොත් නම් පමාරු. මේ ඉන්න අපේ ජෝඩුව. කලින් සෙට් වෙලා හිටියේ දැන් කැඩුනා. ඒ පාරවී ආන් ආහාර යනවා යාළුවනේ. මගේ ජෝඩුව මෙහෙ යනවා. මේ මෙතන අවරාද යාළුවනේ සෙට් වෙලා හිටියේ මොනවා ඊට පස්සේ ආ ගියා. මේ යාළුවනේ මගේ ජෝඩුව යනවා මෙන්න මෙතන. යනවා යාළුවනේ. මම හිතුවා සෙට් වුණා කියලා. මේ යනවා. පේන ඇති යාළුවනේ වලට. උඩ ඉන්නේ. මේ zoom කරලා අරන් තියන්නේ. පේන ඇති දැන් බලනවා. දැන් පේනක් දන්නවා පේනවා යාළුවනේ මේ චූටියට. දැන් පේනවනේ යාළුවනේ. අපරාධ යාළුවනේ මං හිතුවා සෙට් වුණා කියලා. දැන් බයින්නාගේ යන්නේ යාළුවනේ වටේ කැරක් ඉන්නේ. පාත් වෙනවා ටික ටික යාළුවනේ. බයින්නාගේ යන්නේ. දැන් ඔයගොල්ලෝ යාළුවනේ පරිදි නැත්තම් වටේ ගහින්න බලමු. මොනවද කියලා දැන් කොහෙන් එයිද කියලා බලන්න සීන් මේ පැත්තෙන් එයිද නැත්තම් මෙහෙ ගියාද වහලින් දාන්නේ මන් දෙකට උනා කියලා බලන්න. බලමු යාළුවනේ කොහෙන් මතේ දන්නේ. මේ පැත්තෙන් කෙලින්ම ගියත් දන්නේ කොළේ පැත්තට ගිහින්. ආය යාළුවනේ අරින්න අන්න අතන පේන ඇති වලට. මේ ඉන්නේ. මෙහෙන් පෙන්නන්න මම ඔයාලට. මේ යන්නේ යාළුවනේ පරි ජෝඩුව වගේ. මේ යනවා. බහින්නගේ යන්නේ යාළුවනේ. එකපාර නැතුව යන්නේ. දැන් කොහෙ මතේද මන් දැක්කේ නෑ කොහෙද ගියේ. ආර වෙන්නේ. එනවා. අයිනේ. මුණ්ඩ දැන් චුට්ටක් ටයිමින් මෙයාලගේ මදි පහත විතරයි කරගෙන චුට්ටක් උඩ යනවා එච්චරයි. මේ බාන්න යන්නේ වහලට. බාන්න කරගෙන්නේ. පැහැදිලි නේද? ගියාන් අර පැත්ත යනවා. කලින් ආන් අර පැත්තේ පරේ වගේක් උඩ ගහන යාළුවනේ. මේ යාළුවෙක්වත් සෙට් වෙලා බෑ වෙහේ. මං කිව්වා යාළුවා අඳුරන එක්කෙනෙක් කියලා. ඒ හින්දා ගෙනල්ලා දුන්නා.
මෙන් යන යාළුවනේ. ඔව්. දෙන්නම ඉන්න. මේ යන්නේ. මෙන් යනවා. බාන්නගේ හදන්න යාළුවනේ. වැඩි උඩ කරගෙන දෙන්න දෙපැත්තකට යනවා. අපරාධ මං හිතුවා අර පරිය සෙට් වුණා කියලා. කොහොම හරි උඩට උරු එකෙක් එන්නේ නැති යාළුවනේ ගෙදරට. එකයි ගහලා තිබ්බේ. මේ පරිය බස්ස ගන්න උඩ මේ පරිය දෙන්න බස්ස ගන්න ගන්න නැති යාළුවනේ. වහින්න යන්නේ අර පේනදී. බහින්න යන්නේ යාළුවනේ ඔයාලට. එන්නන්න මම යාළුවනේ ඔයාලට වීඩියෝ එකක් දාන්න සත්තුන්ව ගෙදරට හුරු කරගන්න විදිහෙම වීඩියෝ එකක් තව දාන්න. බහින්න ඔය මේ වටේ කරගෙන යාළුවනේ. හරි. බාලට බහ ගන්න ඔය කරගෙන. මේ වෙනදී බෑගන්න දඟලන්නේ යාළුවනේ. බලමු ආමේ බහින්න යන්නේ යාළුවනේ වහලට. ඔන්න යාළුවනේ වහලට බැස්සා. එහෙනම් යාළුවනේ ඔහම තමයි වීඩියෝ එක පරිදි ගෙලෙව්වා. අපරාධ අරුවක් සෙට් එක කියලා මම නම් හිතුවේ. කවන්නේ යාළුවනේ මම ඔයාලට පෙන්නන්න. එහෙනම් යාළුවනේ මෙන්න තා වීඩියෝ එක. තා වීඩියෝ එකෙන් හම්බෙන්න යාළුවනේ. පරිදි පහලින් නම් පෙන්නන්න. එහා පැත්තෙන් ගිහිල්ලා පෙන්නන්නම් පරිදි. අපරාධ අර පරියක් හොඳේකි මොකක් පරි සුදු එකේ සුදු ආරකෙක් වුණා. අපරාධේ මගේ දෙන්න වස්ත ගන්න නෙමෙයි කියලා මම ඉඩ ගාලා දීලා. හරිනේ යාළුවනේ පරි ජෝඩු කුටි ඉන්නවා. හරිනේ එනේද යාළුවනේ මම මේ මෙන්න මෙතන කූඩුව මේ කූඩුවත් හදන ගමන් තියෙන්නේ මේ යාළුවනේ ඇස්සේ හදන ගමන් තියෙන මේ කූඩුව අතන්ට ගන්න ඕනද මම අර අතන්ට උඩට මේකෙත් මම වීඩියෝ එකක් දාන්න යාළුවනේ හදනවා. එහෙනම් යාළුවනේ ඉතින් ඔහොම තමයි වීඩියෝ එක තිබ්බේ. එහෙනම් යාළුවනේ තව වීඩියෝ එකකින් හම්බ වෙනවා. අද මෙතන වීඩියෝ එක නවත්තනවා. පේනද කරේ ටිකක් වහලේ. එහෙනම් යාළුවනේ තව වීඩියෝ එකකින් හම්බ වෙනවා. මෙතන වීඩියෝ එක නවත්තනවා යාළුවනේ.